බිට්කොයින් සම්බන්ධයෙන් අපි අන්තිමට කතා කරනකොට බිට්කොයින් වල ප්‍රයිස් එක තිබෙන්නේ මෙන්න මේ ලෙවල් එකේ. එතකොට අපි එතනදී කතා කළා විශේෂයෙන්ම ඩේලි chart එකේ තිබ්බ බුලිෂ් ගතියත් එක්ක අපිට අලුතෙන් long entries හොයන්න පුළුවන් කියලා. ඉතින් අපි මතක් කරපු තව දෙයක් තමයි ප්‍රයිස් එක ඇත්තටම මෙතන තියෙනකොට අපි දැක bearish divergence එකක් තියෙනවා. ඉතින් අපි මතක් කළා විශේෂයෙන්ම divergence එක ලොකුවට වැඩ නොකරන්න ඉඩ කඩක් තියෙනවා කියලා. ඊට පස්සේ අපිට අලුතෙන් long entries ගන්න අවස්ථා දෙකක් සම්බන්ධයෙන් අම කිව්වා මොනිටර් කරගෙන ඉන්න පුළුවන් කියලා. එකක් තමයි ප්‍රයිස් එක මෙන්න මේ consolidation area එකට උඩින් පැය කැන්ඩල් එකක් close වුණොත් අපි කිව්වා මේ අපි මාක් කරගෙන ඉන්න zone එකට ප්‍රයිස් එක retrace වුණාම අපිට long entry එකක් ගන්න පුළුවන් කියලා. එහෙම නැතුව ප්‍රයිස් එක යටට ඩම්ප් වුණොත් එහෙම අපි මෙතන මාක් කරගෙන ඉන්න මේ zone එකේදී අපි කිව්වා අලුතෙන් long entries ගන්න අවස්ථාවක් තියෙයි කියලා. ඊට පස්සේ අපි මතක් කරපු තව දෙයක් තමයි අපි උඩින් මාක් කරගෙන හිටපු මේ zone එක resistance එකක් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා කියන එක. එතකොට ඇත්තටම අපි දැක්ක ප්‍රයිස් එක එකපාරට උඩට වික් වෙලා ඊට පස්සේ මේ zone එකෙන් රිජෙක්ට් වෙලා යටට වැටෙනවා. ඉතින් මට අවස්ථාවක් ලැබුණා ඇත්තටම මෙතනදී short entry එකකුත් ගන්න. ඒ සම්බන්ධයෙන් මම අපේ Telegram group එකේත් update එකක් කරා. ඊට පස්සේ ප්‍රයිස් එක ඇත්තටම මේ zone එක අපි මාක් කරගෙන හිටපු zone එකට වැටුණාට පස්සේ FJ එකේ පැයි support zone එකත් එක්කත් confluence වෙච්ච area එකක් අපි දැක්ක ප්‍රයිස් එක එතනින් උඩට bounce වෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඇත්තටම අපි කරපු වීඩියෝ එකත් එක්ක මේ zone එක monitor කරගෙන හිටියා නම් අපිට මෙතනදී පොඩි ටයිම් ෆ්‍රේම් එක කියන්නේ විනාඩි 15 වගේ බුලිෂ් පැත්තට හැරුණාට පස්සේ අවස්ථාවක් තිබ්බා long entry එකට යන්න. එතකොට මම ඇත්තට මෙතනදී entry එකක් ගත්තා. ඊට පස්සේ අපි දැක්ක මේ zone එකට ගිහිල්ලා price එක ටිකක් reject වෙනවා. reject වෙලා යටට වැටුණාට හරියටම වගේ FJ එකේ support zone එකෙන් ආයසරයක් support හම්බෙලා price එක දැනට උඩට up වෙනවා. ඉතින් මෙතන entry එක කාට හරි මිස් වුණා නම් ඇත්තට මෙතනත් entries ගන්න අවස්ථාවක් තිබ්බා. කවුරු හරි කෙනෙක් FJ එකේ support zone එක monitor කරගෙන හිටියා නම්. එතකොට අපි දැනට තියෙන situation එක ගත්තොත් එහෙම මම මේ drawings ටික අයින් කරගන්නම්. අපි ඉස්සෙල්ලාම daily chart එකට ආපුවාම අපිට පේනවා දැනට FJ එකේ mid level එක break කරගෙන price එක උඩට up වෙලා තියෙනවා. ඉතින් daily candle එක close වෙන්න ඇත්තටම තව පැය 12ක් විතරම තියෙන නිසා අපිට හරියටම කියන්න බෑ price එක යටට ඇවිල්ලා මේකෙන් යට close වෙයිද කියලා. එතකොට price එක ඇත්තටම මේක break කරගෙන close වෙලා ඊට පස්සේ daily candle එකේ high එක break වුණොත් price එක අපිට තව සෑහෙන උඩට up වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒකට ඉස්සෙල්ලාම මේ mid එක break කරගෙන අද දවසේ candle එක close වෙන්න ඕනේ. ඒක නිසා අපි බලමු අද දවසේ candle එක කොහොමද close වෙන්නේ කියලා. අපි ඊට පස්සේ පැය 4 chart එකට ආපුවාම අපිට පේනවා දැන් පැය 4 chart එකේ trend එක bullish පැත්තට හැරිලා තියෙනවා. එතකොට නමුත් අපිට පේනවා දැන් තව ටිකක් price එක උඩට up වුණොත් එහෙම පැය 4 RSI එක overbought වෙනවා. එතකොට අපිට පේනවා දැන් FJ එකේ cloud එකෙන් 1,13,800ට විතර price එක up වුණොත් එහෙම පැය 4 RSI එක overbought වෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම පැය 4 chart එකේ RSI එක overbought වෙනකොට අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද తాවකාලිකව හරි price එක retrace වෙන්න ඉඩ කඩක් තියෙන නිසා. ඉතින් අපිට පේනවා දැන් පැය 4 RSI එක overbought වෙන level එකේම කලින් මෙතන price එක reject වෙච්ච level එක තියෙනවා. ඊට පස්සේ මෙතන හදපු highs තියෙනවා. අපි කලින් කිව්වා මේ highs take out කරාට පස්සේ price එක යටට එන්න පුළුවන් කියලා. ඉතින් අපිට ආයසරයක් ඇත්තට මේ zone එක monitor කරගෙන ඉන්න පුළුවන්. පැය 4 RSI එක overbought වීමයි ඊට පස්සේ මේ high selling කලින් reject වීමයි කියන කාරණා දෙකත් එක්ක. එතකොට අපි short කරනවා නම් ඇත්තටම අපිට trend එක අනිත් පැත්තට හැරිලා confirmation ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා මම එකපාරට short කරන්න යන්නේ නැහැ. හරියට confirmation එකක් එනකන්. නමුත් අපිට short කරන්න opportunities එයිද කියලා බලන්න අපිට මේ area එක monitor කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ price එක ඇත්තට මේ හරියෙන් reject වෙලා යටට වැටුනොත් එහෙම අපිට පුළුවන් පැය 4 chart එක දැනට bullish පැත්තට හැරිලා තියෙන නිසා සහ ඊට පස්සේ daily chart එකේ තියෙන bullish ස්වභාවයත් එක්ක අපිට අවස්ථාවක් තියෙනවා පැය 4 mid එකයි ඊට පස්සේ මෙන්න මේ consolidation area එකයි දෙකම පාවිච්චි කරලා අපිට support zone එකක් ඇඳගත්ත හැකියි. ඇත්තටම support zone එක අවශ්‍ය නම් FJ එකේ support එක දක්වාම අපිට අරගෙන එන්නත් අවස්ථාවක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මම ඉස්සෙල්ලාම focus කරගන්නවා එහෙමනොත් මෙතන තියෙන consolidation area එක සහ FJ එකේ පැය 4 mid level එක 1,11,155 විතර තියෙන. ඉතින් මේක price එක තව උඩට up වුණොත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට කොහොම වුණත් FJ එක use කරන්නේ නැති කෙනෙකුට අවස්ථාව තියෙනවා මෙන්න මේ consolidation area එක මෙතන හදලා තියෙන මේ red candle එකත් එක්ක තියෙන area එක focus කරන්න අලුතෙන් long entries ගන්න. ඒ කියන්නේ price එක එච්චර යටට re-race වුණොත් එහෙම මේ හරියෙන් reject වෙලා ඉතින් 100%ක් මම කියන්න දන්නේ නැහැ එච්චර යට re-race හේද නැත්නම් දිගට මොඩට up වේද කියලා. නමුත් අපිට monitor කරගෙන ඉන්න පුළුවන්. අලුතෙන් ටිකක් risk එක අඩු long entries ගන්න මේ zone එක monitor කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා.
ඊට පස්සේ අපි පේ chart එකට ගියොත් එහෙම අපිට පේනවා දැන් පේ chart එකේ RSI එක බෝට් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එකපාරට මම ප්‍රයිස් එක උඩට අප් වුණත් උතනින් එහාට එකපාරට මේ වගේ ලෙවල් එකකදී අලුතෙන් අතර මැදදී පැනලා එන්ට්‍රීස් ගන්නෙ නැහැ, විශේෂයෙන් ලොං එන්ට්‍රීස්. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රයිස් එක උතනින් එහාට අප් නොවේ කියලා. ප්‍රයිස් එක ඇත්තටම ඕන තරම් උඩට අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. නමුත් මට පුද්ගලිකව එන්ට්‍රි එකක් ගන්න අවශ්‍ය කන්ඩිෂන් මේ වගේ තැනකදී නැහැ. ඉතින් රීට්‍රේස්මන්ට් බලලා, ඒ කියන්නේ මෙන්න මේ වගේ රීට්‍රේස්මන්ට් බලලා තමයි ආරක්ෂිතව ලොං එන්ට්‍රීස් වලට අපිට යන්න අවස්ථාවක් තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් තමයි කලින් මම පෙන්නලා දුන්නේ. අපිට ඊට පස්සේ ඇත්තට මෙතන රෙසිස්ටන්ස් ඕන් එකක් ඇඳ ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් කලින් හදපු මේ හයිස් සහ ඊට පස්සේ මෙතන සිද්ධ වෙලා තියෙන මෙන්න මේ කොන්සොලිඩේෂන් එක පාවිච්චි කරලා අපිට රෙසිස්ටන්ස් ඕන් එකක් ඔය විදිහට මාක් කරගත්ත හැකි. ඊට අමතරව අපිට ඇත්තටම FG එකේ ඩේලි රෙසිස්ටන්ස් එක තියෙනවා 1,17,068.2. එතකොට ඒකත් ඇත්තටම ගොඩක් වැදගත් රෙසිස්ටන්ස් ලෙවල් එකක්. ඒක නිසා අපිට ඒකත් මාක් කරගත්ත හැකි. එතකොට අපිට ඇත්තටම දැන් අලුතෙන් ෂෝට් කරනවා නම් ඉස්සෙල්ලාම මේ සෝන් එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. උතන ඩයිවර්ජන්ස් හදලා ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක බේරිෂ් පැත්තට හැරුණොත් අපිට අවස්ථාවක් තියෙන පුළුවන් ෂෝට් එන්ට්‍රීස් ගන්න. ඊට පස්සේ මේක බ්‍රේක් කරොත් එහෙම 1,17,046 තියෙන මේ ලෙවල් එක මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඇත්තටම මෙතනදී අපිට ගොඩක් සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ තමයි අපිට බලන්න පුළුවන් ප්‍රයිස් එකේ සෙල්ලුවට උඩින් වික් වෙලා ඊට පස්සේ ආයසරයක් යට කැන්ඩල් ක්ලෝස් වෙනවද කියලා. එතකොට එහෙම වුණොත් තමයි ඇත්තටම අපිට හොඳටම ෂෝට් එන්ට්‍රීස් ගන්න අවස්ථාවක් උදා වෙන්නේ. ඉතින් එහෙම නැතුව මේ සෝන් එක බැරි වෙලාවත් බ්‍රේක් කරලා උඩ කැන්ඩල් ක්ලෝස් වෙන්න පටන් ගත්තොත් එහෙම එතකොට එකපාරට ෂෝට් කරන්න යන්නේ නැහැ මම. ඒකට හේතුව තමයි කලින් ලොකු රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරපු සෝන් එක සපෝට් එකක් හැටියට වැඩ කරොත් ප්‍රයිස් එකට අවස්ථාව තියෙනවා තව උඩ ලෙවල් වලට අප් වෙන්න. ඒ කියන්නේ මේ ලෙවල් එකට වගේ ප්‍රයිස් එකට අප් වෙන්න අවස්ථාවක් තියෙනවා බැරි වෙලාවත් මේක බ්‍රේක් කරලා උඩ සපෝට් එකක් හැටියට වැඩ කරොත්. එතකොට එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි අපිට පේනවා දැන් පැය 4ත් ට්‍රෙන්ඩ් එක සමස්තයක් හැටියට බුලිෂ්. ඊට පස්සේ පැය chart එකේ ට්‍රෙන්ඩ් එක කොහොමදත් බුලිෂ්. අපිට අර එකපාරට ෂෝට් කරන්න පැය 4න් හෝ පැය chart එකෙන් එතකොට කන්ෆර්මේෂන් එකක් නැහැ. හරියට මේ ට්‍රෙන්ඩ් අනිත් පැත්තට හැරුණේ නැත්තම්. ඉතින් අපි දන්නවා අපි හැම වෙලෙම ට්‍රෙන්ඩ් එක යන පැත්තට පුළුවන් තරම් ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක යම් තාක් දුරට එක පැත්තකට යනවා නම් අපිට රීට්‍රේස්මන්ට් බල ට්‍රෙන්ඩ් එක යන පැත්තටම තමයි ට්‍රේඩ් කරන එක ආරක්ෂිත වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය ට්‍රේඩ් ලොස් කරගන්නේ පවතින ට්‍රෙන්ඩ් එකට විරුද්ධව ට්‍රේඩ් කරන්න ගියපුවාම. ඉතින් ඒක නිසා මේ ට්‍රෙන්ඩ් අලුතෙන් බේරිෂ් පැත්තට හැරෙනකන් පුද්ගලිකව මම අලුතෙන් එන්ට්‍රි ගන්න බලන්නේ ලොං එන්ට්‍රීස්. එතකොට ඒ සඳහා බැරිලාත් පැය සපෝට් සෝන් එකට හෝ අපි මෙතනදී දැක්කා ඊට පස්සේ මෙතනත් එහෙම සිද්ධ වුණා. අපිට පැය සපෝට් සෝන් එකට රීට්‍රේස් වෙන අවස්ථාවලදී පොඩි ටයිම් ෆ්‍රේම් වලින් කන්ෆර්මේෂන් අරගෙන අලුතෙන් ලොං එන්ට්‍රීස් ගන්න එක තමයි ආරක්ෂිත වෙන්නේ. ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තේ තියෙන නිසා පැය 4ෙත් එහෙමයි. එතකොට ඒ ට්‍රෙන්ඩ් බැරි වෙලාවත් බේරිෂ් පැත්තට හැරුණොත් ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. එතකොට අපිට රෙසිස්ටන්ස් සෝන් එකක් උඩින් පෙන්නනවා. ඒ සෝන් එකට ප්‍රයිස් එක රිලීෆ් රැලි එකක් හැටියට උඩට අප් වෙන අවස්ථාවල අපිට පුළුවන්කමක් තියෙනවා ෂෝට් කරන්න. ඊට පස්සේ අපි ඇත්තටම වීක්ලි chart එකට ආපුවාම අපිට පේන තව ප්‍රධාන දෙයක් තමයි වීක්ලි මිඩ් එකට උඩින් තමයි දැනට වීක්ලි කැන්ඩල් එක ට්‍රේඩ් වෙන්නේ. ඉතින් තව පැය 12කින් විතර මේ වීක්ලි කැන්ඩල් එක ක්ලෝස් වෙනකොට ඇත්තටම මේකට උඩින් ක්ලෝස් වුණොත් එහෙම අපිට ඒක සෑහෙන වාසියක් බවට පත් වෙනවා. එතකොට මේ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණොත් ඊට පස්සේ ප්‍රයිස් එක තව උඩට අප් වෙන්න තමයි ඉඩකඩක් තියෙන්නේ. ඉතින් වීක්ලි රෙසිස්ටන්ස් එක තියෙන්නේ 1,21,665න්. එතකොට සමහරලාට ඉඩකඩක් තියෙනවා. ඒ දක්වාම උනත් ප්‍රයිස් එකට අප් වෙන්න. හරියට මේ වීක්ලි මිඩ් එක බ්‍රේක් කරගෙන කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා ඊට පස්සේ ඒකේ හයි එක හරියට බ්‍රේක් වුණොත්. එතකොට ප්‍රයිස් එක යට ඩම්ප් වුණොත් එහෙම අපිට යටින් සපෝට් එකක් හැටියට වීක්ලි මිඩ් එක වැඩ කරන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් අපිට ඇත්තටම ලොකු ගැටලුවකට මුහුණ පාන සිද්ධ වෙන්නේ ආයසරයක් වීක්ලි කැන්ඩල් එකක් මේ මිඩ් එක බ්‍රේක් කරගෙන ක්ලෝස් වෙලා ඊට පස්සේ කැන්ඩල් එකේ ලෝ ලොස් වුණොත්. ඉතින් අපි දැක්කම මෙතන වීක්ලි කැන්ඩල් එකක් මිඩ් එක බ්‍රේක් කරගෙන ක්ලෝස් වුණාට ඒ කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් වුණේ නැහැ. ඉතින් මොකද ලෝ එක සෑහෙන යටින් හැදුවේ. ඉතින් මෙතනත් මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකොට මිඩ් එකට උඩින් තමයි ක්ලෝස් වුණේ. ඉතින් බිට්කොයින් සම්බන්ධයෙන් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අතර මේ තීරියම් වලත් අපි අර මාක් කරගත්ත සපෝට් සෝන් එකෙමයි ප්‍රයිස් එක හරියටම බවුන්ස් උනේ. කියන්නේ FCA එකේ පැය සපෝට් සෝන් එකෙන්. ඉතින් අපි කිව්වා අපිට මෙන්න මේ කොන්සොලිඩේෂන් ඒරියා එකයි සමස්තයක් හැටියට FCA එකේ සපෝට් සෝන් එකයි මොනිටර් කරන් ඉන්න පුළුවන් කියලා අලුතෙන් ලොං එන්ට්‍රීස් ගන්න. ඉතින් ඒකත් හරියටම වගේ වැඩ කළා. අපි පැය 4ට ගියොත් එහෙම අපිට පේනවා පැය 4ෙත් FCA එකේ ට්‍රෙන්ඩ් එක දැනට බුලිෂ් පැත්තට හැරිලා තියෙනවා. පහුගිය කැන්ඩල් ක්ලෝස් එකත් එක්ක. එතකොට
ප්‍රධාන රෙසිස්ටන්ස් එකක් ඉතීරියම් වලට මේ හරියෙන් තියෙනවා. ඉතින් පැය 4 RSI එක ඕබෝට් වෙන්න නම් 4100ට විතර ප්‍රයිස් එක අප් වෙන්න ඕනේ. ඉතින් එහෙම අප් වෙලා බැරි වෙලාවත් රිජෙක්ට් වුණොත් විශේෂයෙන් පැය 4 ආරකුරක් වගේ ප්‍රින්ට් වුණොත් සැලකිලිමත් වෙන්න. මොකද පැය 4 මිඩ් එක දක්වාම ප්‍රයිස් එක එහෙම වුණොත් රීට්‍රේස් වෙන්න ඉඩ කඩක් තියෙන නිසා. ඉතින් අපිට එහෙම වුණොත් 3951කින් විතර අලුතෙන් ලොන් එන්ට්‍රීස් වලට කන්සිඩර් කරන අවස්ථාවක් තියෙයි. ඉච්චර යටට රීට්‍රේස් වුණොත් දැනට තියෙන ලෙවල් එකෙන් රිජෙක්ට් වෙලා. ඉතින් ඊට කලින් අපිට පැයේ සපෝට් සෝන් එකක් හැදෙන්නත් ඉඩ තියෙනවා මේ හරිය. එතකොට ඒකත් මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මෙතන හැදිලා තියෙන රෙඩ් කැන්ඩල් එකත් එක්ක දැනට සපෝට් සෝන් එක කන්ෆ්ලුවන්ස් වෙනවා. එතකොට ඒ ඒරියා එක අපිට ફોකස් කරගෙන ඉන්න පුළුවන් අලුතෙන් ලොන් එන්ට්‍රි ගන්න. එතකොට තව එක ප්‍රධාන කාරණයක් මට බිට්කොයින් සම්බන්ධයෙන් මතක් කරන්න ඕනේ. ඒ තමයි දැන් ඇත්තරම අද ඩේලි කැන්ඩල් එක මේ විදිහට ක්ලෝස් වුණොත් එතකොට බිට්කොයින් වල CME chart එකේ සෑහෙන යටින් ગેප් එකක් හැදෙනවා. ඒ කියන්නේ අපි CME chart එක දාගත්තොත් එහෙම අපිට පේනවා CME වල කැන්ඩල් ක්ලෝස් එක සිද්ධ වෙලා තියෙන 1,10,990ෙන්. ඉතින් දැනට බිට්කොයින් වල ප්‍රයිස් එක ට්‍රේඩ් වෙන්නේ 1,13,670න් විතර. ඉතින් එතකොට සෑහෙන ලොකු ગેප් එකක් හැදෙනවා. ඇත්තටම දැනට තියෙන ලෙවල් එකෙන් ප්‍රයිස් එක ක්ලෝස් වුණොත්. ඉතින් බැරිලාත් ප්‍රයිස් එක මේ සෝන් එකෙන් රිජෙක්ට් වෙලා යටට වැටුනොත් එහෙම හෙට වෙනකොට එතකොට ලොකු ગેප් එකක් හිටින්නේ නැහැ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් පරක් වෙලා හරි ඉක්මනට හරි කොහොම හරි CME ગેප් වලින් බහුතරයක් ෆිල් වෙනවා. ඉතින් අපි දැක්කම මෙතන CME ગેප් එකක් තියෙනවා. ප්‍රයිස් එකේ කිට්ටුවටම ඩ්‍රොප් වුණත් CME ગેප් එක ෆිල් උනේ නැහැ. ඊට පස්සේ උඩට අප් වෙලා අපි අර කතා කරපු රෙසිස්ටන්ස් සෝන් එකෙන් රිජෙක්ට් වෙලා අපි දැක්ක ප්‍රයිස් එක යටට ඩම්ප් වෙනවා. ඒකට ඩම්ප් වෙලා හරියටම අපිට පේනවා මේ ગેප් එක ෆිල් කරලා තමයි ඇසරයක් ප්‍රයිස් එක උඩට අප් වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒක නිසා බැරි වෙලාවත් අලුතෙන් ગેප් එකක් හැදුනොත් ඒ ગેප් එක සම්බන්ධයෙන් උත් අවධානයෙන් ඉන්න. එතකොට ලබන සතියේ දවසක මේ ગેප් එක ෆිල් කරන්න ඉඩ කඩක් තියෙන නිසා. එතකොට එහෙම ગેප් එකක් හැදුනොත් එහෙම අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වලින් කන්ෆර්මේෂන් අරගෙන ગેප් එක ටාගට් කරගෙන ෂෝට් එන්ට්‍රි ගන්නත් අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරියට කන්ෆර්මේෂන්ස් ගන්න හම්බුනොත් පේ chart එකේම බේරිෂ් පැත්තට හැරිලා. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.